අපි යන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ලස්සන බ්ලවුස් මෝස්තරය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මේ ආකාරයට මම කොළයක් දෙකට නමා ගත්තා. ඉදිරිපස සහ පිටිපස පළුව මම මේ එකම බ්ලොක් එකේ තමයි කියලා දෙන්නේ. ඔයාලා හොඳට බලාගෙන ඉන්න මම කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මුලින්ම අඟල් දෙකක් ඉදිරියෙන් තියන්න. අඟල් දෙකක් ඉදිරියෙන් තියන්නේ මෙම බ්ලවුස් එකේ ඉදිරිපස බටන් අල්ලන සහ බටන් හෝල් අල්ලන කොටස සඳහා. මේ ආකාරයට මම අඟල් දෙකක් ඈඩ් කරලා රේඛාවක් ඇඳ ගන්නවා. මම දැන් උරහිස රේඛාව තමයි මම මේ ඇඳගත්තේ. උරහිස රේඛාව මත අඟල් 3ක් මම මූලික කරපළල ලකුණු කරනවා. අඟල් 3මාරක් මූලික කර ගැඹුර මම ලකුණු කරනවා. මගේ උරහිස පළල වෙනවා අඟල් 15ක්. සම්පූර්ණ උරහිස පළල මම ගත්තා. ඔයාලට තව වැඩිපුර උරහිස අවශ්‍ය නම් ඩ්‍රොප් වෙලා හිටින්න තව අඟල් එකක් එකතු කරගන්න. උරහිස පළල අඟල් 15 දෙකට බෙදුවම අඟල් 7මාරයි. එම අඟල් 7මාර උරහිස රේඛාව මත ලකුණු කරලා එම ලක්ෂයේ ඉඳන් පහළට අඟල් එකක් ලකුණු කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. උරහිස දෙකට බෙදලා ආපු අඟල් 7මාරට මම අඟල් 1මාරක් එකතු කරනවා බුරුල විදිහට. මේක කැෂුවල් බ්ලවුස් එකක් නිසා. එවිට මට එනවා අඟල් 9ක්. අඟල් 9ක් පහලින් මම මේ ආකාරයට මූලික අත්කට උස රේඛාව ඇඳ ගන්නවා. ඉන්පසු මේ ආකාරයට කෙලින් රේඛාවක් ඇඳගෙන මේ රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් මේ පේන ආකාරයට ලකුණු කරගන්න. මූලික අත්කට උස රේඛාව මත පපුවට මිනුමට අඟල් 4ක් බුරුළු විදිහට එකතු කරලා 4ෙන් බෙදලා එන අගය එම රේඛාව මත ලකුණු කරන්න මගේ පපුවට මිනුම අඟල් 38යි 38ට 4ක් එකතු කරලා 4ෙන් බෙදුවාම අඟල් 10මාරක් මට ආවා. ඉන්පසු මූලික අත්කට මේ පේන ආකාරයට ඇඳ ගන්න. බ්ලවුස් එකේ සම්පූර්ණ උස විදිහට මම අඟල් 26ක් ගන්නවා. ඔයාලා කැමති උසක් බ්ලවුස් එක සඳහා ගන්න පුළුවන්. කැෂුවල් බ්ලවුස් එකක් නිසා තමයි මම පපුවට මිනුමට අඟල් 4ක් එකතු කළේ. පහළ වාටිය රේඛාව මත උකුල මිනුමට අඟල් 4ක් එකතු කරලා 4ෙන් බෙදලා එන සංඛ්‍යාව එම රේඛාව මත ලකුණු කරන්න. ඉන්පසු මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන ඉනට උස මගේ අඟල් 15යි අඟල් 15 එන ලක්ෂයෙන් මේ ආකාරයට අඟල් භාගයක් හෝ අඟල් එකක් ඇතුළට හැඩ කරලා ඇඳ ගන්න පුළුවන්. ඉන්පසුව පහළ වාටිය රේඛාවේ ඉඳන් අඟල් 2ක් ඉහළට ලකුණු කරලා වාටිය මේ ආකාරයට හැඩ කරලා ඇඳ ගන්න. පිටිපස කර ගැඹුර අඟල් එකක් විදිහට මම ගන්නවා. අත්කට මේ ආකාරයට පිටිපසින් ඇඳ ගන්න. මේ තමයි බ්ලොක් කොටස. ඊට අමතරව අපි මේ බ්ලොක් එක කපා ගන්න කලින් ඉදිරිපසින් තිබපු අඟල් දෙක මේ ආකාරයට අඟල් භාගයයි අඟල් එකයි අඟල් භාගයයි ආකාරයට නමා ගන්න ඕනි. නමාගෙන තමයි අපි බ්ලොක් එක කපා ගන්නෙ. මුලින් අඟල් භාගයයි මැදට අඟල් 1යි ආපසු අඟල් භාගයක් ඉතුරු වෙනවා. ඔයාලට පැහැදිලි වෙන මම රේඛා වලින් ඇදලා පෙන්නන්නම්. ඒ අඟල් භාගයයි මැද අඟල් 1යි ඉන්පසු නැවත අඟල් භාගයක් අපිට එකතු වෙනවා. අපි බ්ලොක් එක කපා ගනිමු. මෙහිදී මට දෙයක් කියන්න බැරි වුණා. ෂර්ට් බ්ලවුස් එකකදී කර වැඩිපුර ගැඹුරට ගන්නේ නැහැ. මේ ආකාරයට රේඛාවක් ඇඳලා රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා මේ ආකාරයට කුඩා කර හැඩයක් තමයි අපි ලබා දෙන්නේ.
දැන් අපි බ්ලවුස් කොටස කපා ගනිමු. මේ සඳහා මම කිසිම මැහුම් වාසියක් එකතු කරලා නැහැ. රෙද්ද මත තියලා කපනකොට අනිවාර්යෙන් මැහුම් වාසි එකතු කරගන්න. මම ඊට පස්සේ මේ ආකාරයට අඟල් භාගයක් ඉතුරු වෙන විදිහට නමාගෙන කපා ගත්තා. දැන් මම පිටිපස බ්ලොක් කොටස වෙන් කරගත්තා. පිටිපස බ්ලොක් කොටස සඳහා අඟල් 2 අපිට අවශ්‍ය වන්නේ නැහැ. එම නිසා එම අඟල් 2 මේ ආකාරයට ලකුණු කරලා කපලා ඉවත් කරගන්න ඕනි. ඉදිරිපස පළුව සඳහා පමණයි ඉදිරියෙන් තියෙන අඟල් 2 අපිට අවශ්‍ය වෙන්නේ බටන් සහ බටන් හෝල් නිර්මාණය කර ගැනීම සඳහා. අපි නැම්මට තියලා පිටිපස කොටස කපා ගන්න ඕනි. නැවත මම මේ ආකාරයට නමාගෙන ඉදිරිපස කර මේ ආකාරයට කපා ගන්නවා. ඉන්පසු අත් කටිනුත් වැඩි කොටස් ටික කපලා ඉවත් කර ගන්නවා. මේ තමයි ඉදිරිපස බ්ලොක් කොටස. දැන් මම ඉදිරිපස සහ පිටිපස බ්ලොක් කොටස් දෙකම කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කොලර් එක නිර්මාණය කරගන්න. මේක 2 piece කොලර් එකක්. යටින් බෑන්ඩ් එකක් සහ ඉහළින් නැවත කොලර් කොටසක් තියෙනවා. පිටිපස මට අඟල් 3මාරක් කරවට තියෙනවා. ඉදිරිපස මට තියෙනවා අඟල් 5ක්. කොලයක් අරගෙන මම මුලින්ම තිබුණ සංඛ්‍යාවන් ලියා ගන්නවා. කරවට අඟල් 3මාරයි ඉදිරිපස් සඳහා පිටිපස් සඳහා අඟල් 5යි. සම්පූර්ණම කොටස අඟල් 8මාරයි. සම්පූර්ණම කොලර් එක වටේටම තියෙනවා. එතකොට අඟල් 17ක්. දැන් අපි බලමු කොලර් කොටස කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලා හොඳට බලාගෙන ඉන්න මම කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මුලින්ම කොලයක් අරගෙන මේ ආකාරයට දෙකට නමා ගන්න. මම මේ ලියාගන්නේ තිබිච්ච කොලර් එකේ වට ප්‍රමාණය 8මාරක් මට තිබුණා. ඉන්පසු මේ ආකාරයට අඟල් 8මාරක් දිග රේඛාවක් ඇඳ ගන්න. මේ ආකාරයට ඇඳගෙන අඟල් 1ක් ඉහළින් නැවත රේඛාවක් ඇඳ ගන්න. එම රේඛාවේ දිග විදිහට මම අඟල් 7මාරක් ගන්නවා. අඟල් 7මාරයි. පහළ රේඛාව අඟල් 8මාරයි. ඉහළ රේඛාව අඟල් 7මාරයි. ඉන්පසුව කර්ව් හැඩයක් මම ලබා දෙනවා. අඟල් 7මාර රේඛාවේ ඉඳන් ඉහළට අඟල් 2ක් ලකුණු කරලා නැවත රේඛාවක් ඇඳ ගන්න. එම අඟල් 2ක් ඉහළින් නිර්මාණය කරන රේඛාව අඟල් 7මාරක් දිගට මුලින් නිර්මාණය කරගෙන සුළු වෙනස්කම් කිහිපයක් කරන්න තියෙනවා. එම රේඛාව මුලින් අඟල් 7මාරයි. 7මාරේ ඉඳන් නැවත අඟල් 1ක් දික් කරලා අඟල් 8මාරක් වෙනවා. එම ලක්ෂයේ ඉඳන් නැවත ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා කොලර් එක සඳහා කර්ව් හැඩයක් මම ලබා දෙනවා. ඉන්පසු මේ ආකාරයට අඟල් 7මාර සහ 8මාර ලක්ෂ දෙක යා කරනවා. දැන් මම කොලර් කොටස කපාගෙන නිර්මාණය කරලා ඉවරයි. දැන් කපා ගන්න තියෙන්නේ. මේ සඳහා මම කිසිම මැහුම් වාසියක් එකතු කරලා නැහැ. ඔයාලට මෙම කොලර් කොටස මහානාකාරය දැනගන්න අවශ්‍ය නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම සාම්පල් එකක් කරලා පෙන්නන්නම් කොහොමද මේ කොලර් එක නිර්මාණය කරගන්නේ කියලා. මේ සඳහා රෙදි කොටස් 2ක් සහ පේසින් කොටස් 1 බැගින් මෙම කොටස් දෙකෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මම කොලර් එක මේ ආකාරයට තියලා ඔයාලට පෙන්නන්නම්. ගානට නිර්මාණය වෙලා තියෙනවා.
කර සඳහා අඟල් කාලක මැහුම් වාසීත් උරහිස සඳහා අඟල් භාගයක මැහුම් වාසීත් අත්කටට සහ සෑම තැනකට අඟල් භාගයක මැහුම් වාසී එකතු කරගන්න අමතක කරන්න එපා. රෙද්ද මත තියලා කපන අවස්ථාවේදී කොලර් එක සඳහාත් අඟල් භාගයක මැහුම් වාසී වටේටම එකතු කරගන්න. පහළ කොටසේ විතරක් අඟල් කාලක මැහුම් වාසී එකතු කරගන්න අමතක කරන්න එපා. අත්කට වටමිනුම දැන් අපි මැනගනිමු. ඉදිරිපස පිටිපස බ්ලොක් කොටස් දෙකේ අත්කටමට අඟල් 19ක් විදියට තමයි එන්නේ. කොලයක් අරගෙන මුලින්ම අත්කට අඟල් 19ක් විදියට මම ලියා ගන්නවා. ඉන්පසු එහෙලින් රේඛාවක් මේ පේන ආකාරයට ඇඳ ගන්න. අඟල් 19ක් වන අත්කට 4ෙන් බෙදලා එන අගය මේ ආකාරයට ඉහළ රේඛාවේ ඉඳන් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඉන්පසුව අඟල් 19 දෙකට බෙදලා එන සංඛ්‍යාව අඟල් 9.5යි. එම අඟල් 9.5 මේ ආකාරයට ටේප් එක ඇල ආකාරයට තියලා රේඛාවක් ඇඳ ගන්න. එම රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න. මෙම ලක්ෂයෙන් දන් අඟල් භාගයක් ඉහළටත් මෙම ලක්ෂයෙන් දන් අඟල් කාලක් පහළටත් ලකුණු කරලා මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. මගේ අතේ සම්පූර්ණ දිග විදිහට මම අඟල් 21ක් හෝ 22ක් ගන්නවා. මම මෙතනදී ගන්නේ අඟල් 21යි. ඔයාලට අඟල් 22ක් වුණත් ගන්න පුළුවන්. මේක දිග අතක් නිසා තමයි එහෙම ගන්නෙ. මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන අත අග වටමිනුම මට 8ක් විදිහට තමයි එන්නේ. 8 දෙකට බෙදුවාම අඟල් 4යි. එම අඟල් 4ට බුරුල විදිහට අඟල් 1ක්, එකහමාරක් හෝ 2ක් අතර ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම අඟල් 2ක් එකතු කරලා අඟල් 6 ලකුණු කරලා මේ ආකාරයට රේඛාවක් ඇඳගත්තා. අතේ බෑන්ඩ් එක අඟල් 2හමාරක්, 3ක් හෝ 3හමාරක පළලකින් ඔයාලට ගන්න පුළුවන්. පහළ වාටිය රේඛාවේ ඉඳන් ඔයාලට අවශ්‍ය බෑන්ඩ් එකේ පළල මේ ආකාරයට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. අත අගට සහ අතේ නැම්මට නැම්මවල් කොටස් දෙකක් බෑන්ඩ් එක සඳහා අවශ්‍ය වෙනවා. මම ඒක කොහොමද කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. රෙද්ද මත තියලා කපනකොට අත වට සඳහා අත වටේටම අඟල් භාගයක මැහුම් වාසි තියන්න අමතක කරන්න එපා. මම බෑන්ඩ් කොටස මේ ආකාරයට වෙනම කපා ගන්නවා. බෑන්ඩ් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න හදන්නේ. මෙම ලක්ෂයට නැම්ම මේ පැත්තටත් නැම්ම අරගෙන නැම්ම කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. කොලයක් අරගෙන මේ පේන ආකාරයට මුලින්ම දෙකට නමා ගන්න. නැවත මේ පේන ආකාරයට දෙකට නමා ගන්න. ඉන්පසුව බෑන්ඩ් එකට අවශ්‍ය නැම්මවල් දෙක මේ ආකාරයට සමපාත වෙන ආකාරයට තියලා කොලය මත බෑන්ඩ් කොටස කපා ගන්න. දිග ඇරියට පස්සේ අපිට මේ ආකාරයට තමයි බලා ගන්න තියෙන්නේ. මං හිතනවා මම කියා දීපු දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා. මගේ channel එකේ ගොඩක් ගවුම් මෝස්තර නිර්මාණය කරගන්න ආකාරය කියලා දීලා තියෙනවා. ඔයාලා තාම බලලා නැත්නම් විතරක් බලන්න. මාව subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න, bell icon එකත් click කරන්න. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. bye.